හානි වලින් වළක්ව ගන්න අපේ ගෙවල් වල තියෙන මේවා දාලා තියන්න පුළුවන් ප්‍රමාණය ඉවත් කරන ෆිලර් බාස්කට් ගොඩක් වෙලාවට හාල් දාන පොඩි බාස්කට් අපි පාවිච්චි කරනවා වෙනත් පරිප්පු සීනි වගේ දේවල් ගබඩා කරගන්න. ඉතින් මෙන්න මේ ලාභදායී විසඳුම් වලට අපි යන අලුත් පරම්පරාවේ ගෘහණියෝ ගොඩ දෙනෙක් උත්සාහ ගන්නවා. ඉතින් මේකේ මොකක්ද තියෙන වැරද්ද? එහෙනම් මේක කොහොමද හරියට කරන්නේ? ඉතින් මෙන්න මේ ඇසුරුම් ගොඩක් දේවල් අපි ආහාර ඇසුරුම් කරන්න නිෂ්පාදනය කරපුවා නෙවෙයි. ඇසුරුම් වල ඇතුළත ස්තරය එහෙම නැත්නම් ඇතුළත ලේයර් එක ආහාර සමග ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ලොකු ඉඩක් තියෙනවා. අපි ආහාර පිළියෙල කරාට පස්සෙත් අපිට මේ ප්ලාස්ටික් ගඳ අපේ ආහාරයෙන් අපිට දැනෙන්න ගන්නවා. බහුතරයක් දෙනා කරන තවත් වැරද්දක් තමයි ප්ලාස්ටික් ඇසුරුමක තමයි උණුවේ ආහාර බහැලීම සිද්ධ කරන්නේ. සංයෝගාකාර අපේ ශරීරගත වීමෙන්ද අපිට ආහාර මාර්ගයේ නොයෙකුත් ආසාත්මිකතා වගේම පිළිකා තත්ත්ව ඇති වෙන්න ලොකු අවදානමක් තියෙනවා. දැන් එහෙනම් මොන වගේද අපි ආහාර ද්‍රව්‍ය ඇසුරුම් කරන්න ඕන කියලා. ඇහැට ප්‍රිය හැඩයක් සහිත භාජන අනිකුත් ඇසුරුම් උපකරණ භාවිතා කරන්න පුළුවන් තරම් උත්සාහ ගන්න. එසල්